හරි අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද දැන් ට්‍රේඩින් කියන දෙයකට එන්ටර් වෙන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින්. හරිද? ගොඩක් අය මගෙන් අහන ලොකුම ප්‍රශ්නයක් තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට කොහොමද ඉන්නේ කියන දේ. හරිද? ඉතින් ඔතන ඉන්නවා ටිකක් සාමාන්‍ය වෙන හදිසි උදවිය සෙට් එකක් ඉන්නවා. ඉතින් කිසිම දෙයක් අපට ඉක්මනට ඉගෙනගෙන ඉක්මනට කියන්නේ ප්‍රතිඵලයක් ලබා ගන්න අමාරුයි. හරිද? මොකද අපි ඒකට ටිකක් මානසික වෙන විදිය අනුව තමයි යන්නේ. හරි ඔයා පැය 24 නවා මේකට මානසික වෙනවා නම් අන්න ඔයාට ලොකු කාලයක් යන්න කලින් ඔයාට මේක අල්ල ගන්න පුළුවන්. ඉතින් එහෙම අපිට ලොකු කාලයක් දෙන්න බෑනේ. මොකද ගොඩක් කට්ටිය මේ ෆීල්ඩ් එකට එන්නේ part time job එකක් විදියට passive income එකක් බලාපොරොත්තු වෙන්නේ. මම වුණත් passive income එකක් බලාපොරොත්තු වෙන තමයි ආවේ. ඉතින් මේ තියෙන්නේ මම ටික ක්‍රමානුකූලව වාට පේනවා ඇති මේ වීඩියෝස් බලන්න ඉස්සර මගේ ට්‍රේඩින් සෙටප් එක මගේ රූම් එක මම යූස් කරලා තියෙන ඩිවයිසස් ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් අරගන්න පුළුවන්. ඊට පස්සේ මම ට්‍රේඩ් කරලා කීය චුට්ට හොයාගෙන දෙනවා. ඊට පස්සේ මගේදී කොහොමද මගේ PC එක අප්ඩේට් කරලා කියන තියෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට ටිකක් බලන්න බලන්න. ඊට පස්සේ ඇනලිසිස් මෙතඩ් මගේ achievement ඊට පස්සේ ඉන්ෆ්ලුවන්ස් ලගේ proof හරිද? ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට මෙන්න මේ YouTube channel එකේ තියෙන දේවල් බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ දේවල් සමහරක් වෙලාවට ගොඩක් කට්ටිය බලන්න නැහැ. මොකද හරි කම්මැලි. හරිද? ඉතින් අඩු ගානේ මේ වීඩියෝස් බැලුවේ නැතුමුවත් මම මේ ඊයේ දාලා තියෙන ලෙසන් එක අනිවාර්යයෙන්ම බලන්න P2P VIP ඉන්න කෙනෙක් නම් අපේ හෝ නැත්නම් වෙන කාගේ හරි කමන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මං හිතනවා බලන්න කියලා. ඉතින් ඒකට රීසන් එක තමයි දැන් අපේ VIP members ලා හරි හොඳයි. හරිද? හරි හොඳයි. මොකද කට්ටිය දැන් වැඩේ අල්ලගෙන යනවා. ඉතින් මම ඊයේ දාලා තිබ්බා අමතක වෙද්දී සැරෙන් සැරේට ගිහින් බලනවා. අයියා අමතක කරනකොට සැරෙන් සැරේ කියලා බලලා තිබ්බා. ඉතින් සැහැන්න වටිනවා අපිට කියලා දාලා තිබ්බා. ඉතින් ගොඩක් කට්ටිය හොඳට ට්‍රේඩ්ස් කරලා තිබ්බා. ඉතින් ඊයේ දවසේ ඉතින් මේකෙත් 100 ගානක්. ඉතින් කලින් ලොස් වෙච්ච කට්ටිය පොඩි ඉෂුස් නිසා ලොස් වෙච්ච අය. හරි. ඉතින් එහෙම මේ ලොස් වෙන්න ඕනාවක් නැහැ. ඒ ලොස් වෙන්න මං කිව්වේ ඒකයි. සමහර කට්ටිය පොඩි මිස්ටේක් තමයි. ඉතින් මම ප්‍රොෆිට් කරනවා නම් මම ඕගොල්ලන්ට සිග්නල් එකක් දෙනවා නම් ඕගොල්ලන්ට තියන්නේ අනිවාර්යයෙන්ම ඒක දාන්න. ඒක දානවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දිනනවා. හරි වින් කරන ලොස් වෙන්න විදියක් නැහැ. ඉතින් ප්‍රශ්න වෙලා තිබිලා තියෙන්නේ සිග්නල් එකක් දුන්නම කට්ටියට දා ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒකයි අර YouTube වලින් හරි වෙන ගොන් කෝසස් බයි කරලා නේ අන්තිමට කෙල වෙලා තමයි එන්නේ. හරි. එහෙම වෙන්න එපා. හරිද? එතකොට මේ තියෙන අපි ඊයේ දීපු සිග්නල් එක ඉතින් මේක ට්‍රේඩ්ස් දෙකක් අපි ගත්තා. ඉතින් ට්‍රේඩ්ස් දෙකම හරි ලස්සනට වින් කරා. ඉතින් මම ඊයේ ක්ලාස් එකක් කරා. ඒකේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමින් තමයි මේවා පේන්නේ ගණන් ගන්න එපා. හරිද? ඉතින් ලස්සනට මාකට් එක දීලා තියෙනවා. පේනවනේ. එතකොට මෙන්න ඉදිරියට ගිහිල්ලා තියෙනවා. හරි දැන් ඒකත් මම චුට්ටක් VIP එකේ පොඩ්ඩක් පෙන්නන්න නැත්නම් ඔයගොල්ලෝ මේ බලනවා ඇතිනේ මේවා දුන්නද කියලා මේ තියෙන මම ලස්සනට මේ chart එක දීලා තියෙනවා. ඉතින් swing trade එක SL එක දීලා තියෙනවා. percentage එකක් විදිහට දීලා තියෙනවා. price එක විදිහට දීලා තියෙනවා. leverage එක 10x වගේ මම දීලා තියෙනවා. පේනවා ටික යනකොට මම update කර තමයි යන්නේ. ඊපස්සේ මොකක් හරි වෙන්න ඕන නම් ඒවත් මම ටයිප් කර තමයි එක සිග්නල් එකක් ප්ලේ වෙලා ප්‍රොෆිට් ටාගට් ගියාට පස්සේ අපි ක්ලෝස් කරගන්නවා. ඒ ක්ලෝස් කරගත්තට පස්සේ එක්සිට් එකක් දෙනවා. මම මේකේ දාලා තියෙන එක්සිට් එක මම එක්සිට් වුණා කියලා දාලා දිනවා. අපේදී 175ක් බුක් කරලා එන්ට්‍රි එක ස්ටොප් ලොස් දාලා අතාරින්න කැමති නම් ෆුල් එක්සිට් වෙන්න කියලා මම දාලා දිනවා. හරි. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. හරිද? එතකොට මම එක්සිට් වුණා කියලා මම දාලා තියෙනවා මාකට් එක ඩවුන් වෙන්න කලින්ම. හරි. ඩවුන් වෙන්න කලින්ම මම දාලා තියෙනවා. ඉතින් තේරෙනවනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ ගයිඩ් එකක් එක්ක තමයි දැන් නැත්තම් අර පිස්සෝ වගේ මේ සිග්නල්ස් හද මේ චූටි ගණන් නේ අර මං කලින් වීඩියෝ එකෙත් මේ වීඩියෝ එක බලන්න. ඒතකොට ගොඩක් කට්ටිය කරන ලොකු වැරදි වලට මම යන්නේ නැහැ. හරි. මේක මගේ විදියට මම හදාලා තියෙනවා. හරි. තව පොඩි දෙයක් මම කියන්න ඕනේ මේ වීඩියෝ එක හරහා අපේ කෝස් එක ගත්තොත් හරිද දවස් 14කට තමයි අපේ කෝස් එක හදලා තියෙන්නේ. එතකොට මේ දවස් 14න් ඔයගොල්ලන්ට දවස් 7ක් ඒවා දෙකක් තමයි වැටෙන්නේ.
එතකොට මේ පැත්ත SMC පැත්ත, මේ පැත්ත රීටේල් කන්සෙප්ට් එක පැත්ත. එතකොට මම මේ රීටේල් කන්සෙප්ට් එකේ සමහරක් දේවල් කියන්නේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද? ඒ වගේම withdrawal deposit කියන දේවල් වගේ දේවල් මම ගොඩක් දේවල් ගලවන්න කියලා බැලුවේ. මොකද මේ දේවල් ගැන ගොඩක් කට්ටිය දන්නවා. හරිද? එතකොට දන්නවා. ඊට පස්සේ නොදන්න කෙනෙක්ට උනත් අපේ කෝස් එක ගත ඒ කාලේ කෙරෙන්නේ නැති හින්දා තමයි මම තීරණය කරේ දැනට යන බැජස් වල දැනට මම කරගෙන යනවා මේ ටික. හරි. දැන් ඊළඟ බැච් එකේ ඉඳගෙන අප්‍රේල් මාසයෙන් පස්සේ ඉඳගෙන වගේ පටන් ගන්න බැජස් වලට මම මේ දේවල් කියලා දෙන්න නැහැ. මේ වලට මම පබ්ලික් ඕගොල්ලෝ හැම කෙනාටම බලන්න පුළුවන් විදිහට වීඩියෝ සීරීස් එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. දැනට හදාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝස් ටික බලන්න. ඒතර මේ වීඩියෝස් ටික බලලා කෙලින්ම ටෙක්නිකල් පැත්තට ලොකු ෆෝකසින් එකක් දෙන්න පුළුවන් ඔයගොල්ලොන්ට. මොකද සම්පූර්ණයෙන් මේ දවස් 14 මම ටෙක්නිකල් තමයි උගන්වන්න කියලා බැල ගොඩක් දේවල් තියෙනවා උගන්වන්න. ඒ හින්දා තමයි ඒ වගේ වැඩක් මම කරන්න ගත්තේ. ඉතින් මේ දවස් 7 ගත්තා. මේක දවස් 3ක් විතර තමයි ඔය තියරි පාර්ට් එක යන්නේ. මේ දවස් 3ත් අපට සෑහෙන වටිනවා මේ ටෙක්නිකල් පැත්තට. හරිද? තේරුණා? ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ කෝසස් බයි කරන්න පුළුවන්. අපේ කෝස් එක වෙන්නේ රුපියල් 20000ක් විතරයි. හරිද? එතකොට ඒකට VIP සිග්නල් සර්විස් එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපේ පැකේජස් හදලා තියෙනවා. එතකොට ඒ පැකේජස් ගත්තොත් ඔයගොල්ලන්ට යම්කිසි ඩිස්කවුන්ට් එකක් යටතේ ඔයගොල්ලන්ට අපේ VIP සහ අපේ කෝස් දෙකම බයි කිරීමේ හැකියාවක් තියෙනවා. පොඩ්ඩක් අනිත් අයට වඩා ගාණ වැඩි. මොකද අපි දෙන සර්විස් එක රෑ 1ටද 2ටද 3ටද ඔයාලට USDT ඕනේ නම් එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. අනිත් අය වගේ මේ පැයක් ගිහිල්ලා දවස් ගණන් ගිහිල්ලා ඔයාලා මැසේජස් 10 15 දාන්න ඕනවක් නැහැ. අනිවාර්යෙන් මම රිප්ලයි කරන කීය හිටියා. හරිද? ඒක මතක තියාගන්න. රයිට්. ඉතින් ඒක කියනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ගොඩක් අය කරන ලොකු වැරදි ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. හරිද? රයිට්. ඊළඟ කතන්දරේ. අද අපි අපේ ලෙසන් එකට යමු. හරිද? දැන් VIP එකක් ගන්න අයට තමයි මේ ලෙසන් එකත් මම දාන්නේ. හරිද? එතකොට දැන් ඇත්තටම කියනවා නම් අපි ට්‍රේඩ් ಜಾති අපි සාමාන්‍යයෙන් බැලුවොත් මම සාමාන්‍යයෙන් බැලුවොත් ට්‍රේඩ් ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි ස්කැල්පින් කියලා තියෙනවා. මම ඔන්න මේක පොඩ්ඩක් අපි ටයිප් කරගෙන යමු කට්ටියට තේරෙන විදියට. රයිට් ස්කැල්ප් සුදු පාටින් ඉන්නේ. අපි මේක ටිකක් කළු පාට කරගමු. ස්කැල්පින් ස්කැල්ප් ඊපස්සේ ස්විං ඊපස්සේ ඩේ ට්‍රේඩ්. අය මම මේක කලින් වීඩියෝ එකක් ටුක්ටක් විතර ගත්තා. නමුත් අද විස්තරාත්මකව කතා කරමු. දැන් ස්කැල්ප් එකක් ගත්තම ගයිස් ඇත්තටම කියන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක් තමයි අපි සාමාන්‍ය ෆෝකසින් කරන්නේ. එතකොට ටාගට් එක හෙන පොඩි ස්ටොප් ලොස් එක හෙන ලොකුයි. සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් අපි ලෝන් ට්‍රේඩ් එකක් ගත්තා නම් මෙන්න මේ වගේ පොඩි ටාගට් එකක් තියෙනවා. ස්ටොප් ලොස් එකත් මෙන්න මේ වගේ පොඩියට තියන්න පුළුවන්. මේ ඇවිල්ලා ස්කැල්ප් එක. හරි මේ ඇවිල්ලා ස්කැල්ප් එක. හරිද? මේ ඇවිල්ලා ස්කැල්ප් එක. ස්විං ට්‍රේඩ් එකක් ගත්තොත් මීට වඩා ටිකක් ටාගට් එක ලොකුයි. හරි මීට වඩා ටිකක් ටාගට් එක ටුට්ටක් ලොකුයි. ඔන්න ඔය වගේ ලොකු ටාගට් එකක් තියෙනවා. ඉතින් ටාගට් එක ලොකු වෙනවා කියලා කියන්නේ ස්ටොප් ලොස් එකත් අපේ අන්තාක් දුරට සාමාන්‍ය ටුට්ටක් ලොකු කරගන්න සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ ඩේ ට්‍රේඩ්ස් ගත්තම සාමාන්‍යයෙන් ටාගට් නම් සෑහෙන ලොකුයි. හරි සෑහෙනම ලොකුයි. එතකොට මේක අපිට සාමාන්‍ය ටික ෆිල්ටර් කරලා අපිට ස්ටොප් ලොස් එක සාමාන්‍ය පොඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය normally idea කරගන්නත් එක අපි මෙන්න මේ වගේ මම 105ක් තමයි සාමාන්‍යයෙන් තියන්නේ ස්ටොප් ලොස් එක. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. එහෙනම් එතකොට මේ තියෙන ස්කැල්ප් එකක්, මේ තියෙන ස්විං ට්‍රේඩ් එකක්, මේ තියෙන ඩේ ට්‍රේඩ් එකක්. හරිද? එතකොට ඔයාලට පේනවා ඇති ස්ටොප් ලොස් තිබීම සහ ටාගට්ස් වල තියෙන ගුණාත්මකය කියන්නේ සයිස් එක. එතකොට තේරෙනවනේ මහ ලොකු මේ දැන් ස්කැල්ප් එකක් ගත්තොත් වැඩි වෙලාවක් අපිට අල්ලන්න ඉන්න බෑ. ස්විං ට්‍රේඩ් එකක් ගත්තොත් යම්කිසි ප්‍රමාණයක් අපිට ටාගට් එක ටිකක් ලොකු හින්දා ටාගට් එකට යන දැන් මේ වගේ මේක ස්කැල්ප් එකක් මේක මේ ස්විං ට්‍රේඩ් එකක්. එතකොට මේ දෙකක්. එතකොට ප්ලේ කරන්න ඕනේ දෙවිදිහකට. එතකොට මම අර කලින් කිව්වනේ 2020 මැච් එකක් ගහන විදියට මේ 2020 කියන්නේ ටෙස්ට් මැච් එකක් ගිහිල්ලා 2020 ගහන විදියට ගහන්න බෑ. හරි 2020 එකේ අපිට ඕවර්ස් ගන්න අඩුයි.
එතකොට අපි ටක් ගාලා විකට්ස් ගන්න ඕනේ. හරි. එතකොට එහෙම නැත්නම් බැට් කරනවා ඉක්මනට ලකුණු රැස් කරන්න ඕනේ. අපි ටෙස්ට් මැච් එකේදී එහෙම ගහන්න බෑ. මොකද අපි කඩුල්ල රැක ගන්න ඕනේ. හිමීට ස්කෝර් කරන්න ඕනේ. වෙලාව තියෙනවා, ඕවර්ස් තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් ස්කැල්පින් වගේ සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩක් වෙලාවට 103ක් without leverage නම් මේවා ගැන දන්නවා. මේවා ගැන දන්නේ නැත්නම් කලින් වීඩියෝ බලන්න. එතකොට without leverage සාමාන්‍යයෙන් 103 104 හරි ඔන්න ඔය වගේ තියෙන. ඉතින් මේක සාමාන්‍ය වෙලාවට මම අර කිව්වා වගේ පොඩි මේක සාමාන්‍ය මෙන්න මේ වගේ තියෙන අයත් ඉන්න මෙන්න මේ වගේ පොඩි ටාගට්. මේවා ඇත්තට එහෙම වැඩක් නැහැ ඉතින්. හරි ඉතින් අඩුම 103 4ක් වගේ දැන් මේක ගත්තත් ඔයාලා පේන 105ක එකක් තමයි ස්කැල්ප් එක දීලා තියෙන්නේ. එතකොට මෙතන ගත්තොත් 110ක මේ වගේ දෙකුණේක විතර ටාගට් එකක් තමයි මේක දීලා තියෙන්නේ. හරි. එතකොට එහෙම දෙයක් තියෙනවා. එතකොට මේකේ දැන් මේ වගේ ස්කැල්ප් එකක් ගත්තොත් ඔයාලා සාමාන්‍යයෙන් මේ ටිකක් වැඩිපුර දාන්න වෙනවා. හරි. මොකද ටික වැඩිපුර දාන්න මොකද ටාගට් එක පොඩිනේ. දැන් ඇත්තටම ගත්තොත් දැන් මේක මම ටිකක් ඔයාලට රවුන්ඩ් වෙන්නත් එක්ක සාමාන්‍ය 104ක් 3ක් අපි ගමුකෝ රවුන්ඩ් වෙන්න. එතකොට ඔන්න මම සිග්නල් එකක් දෙනවා 10x leverage කියලා. හරිද? එතකොට දැන් කවුරු කෙනෙක් ඇවිල්ලා මේකට $10ක් දැම්මොත් හරිද? මේක ටාගට් එක වැදුනොත් ROI එක 100%යි එන්නේ. එතකොට සාමාන්‍යයෙන් 100ට කියන්නේ $3යි ප්‍රොෆිට් එක වෙන්නේ. හරිද? එතකොට $3ක් කියන්නේ 130ක් කියන එක තමයි ඔළුවට ගන්න ඕනේ. 100%ක් එන්නේ නැහැ 130යි එන්නේ. හරි. එතකොට අපේ සාමාන්‍යයෙන් ROI එක 100%ක් වෙනවා කියලා කියන්නේ අපි ට්‍රේඩ් එකට දාපු ගාන හා සමාන ගානක් අපිට ප්‍රොෆිට් වෙලා කියන එක. හරි. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ස්කැල්ප් එකක් දීලා තියෙන්නේ 100%ක් ඇවිල්ලා නැහැ. ඒකෙන් යම්කිසි percentage 130ට වගේ කියන්නේ 150ටත් වඩා අඩු percentage එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ වගේ ට්‍රේඩ් එකකදී අපි පුළුවන් තරම් try කරන්න ඕන ROI එක 100%ක් එන විදියට ගන්න. ඒ කියන්නේ $10ක් දැම්මොත් හරිද 100%ක් වෙනවා කියලා කියන්නේ $10ක් ප්‍රොෆිට් එන්න ඕනේ. එතකොට ඔයා තේරුණා. ඒක $10ක් තමයි ඔයා ටාගට් කරන්න ඕනේ. ඒක $10ක් එන විදියට තමයි ඔයා මෙතන දාන්නේ. ඒක සාමාන්‍යයෙන් $30ක් විතර තමයි ඔයා ට්‍රේඩ් එක දාන්නේ. ඒක $30ක් කියන්නේ $10ක් දැම්ම $3යි නම් $20ක් දැම්ම $6යි $30ක් දැම්ම $9යි. එහෙනම් ඔයා මේ වගේ ට්‍රේඩ් එකකට $30ක් වගේ තමයි ඔයා සාමාන්‍ය ට්‍රේඩ් එකට දාන්න ඕනේ. එතකොට $10ක් දාලා වැඩක් නැහැ. මොකද $10ක් දැම්මට ඔයාට $10ක් ප්‍රොෆිට් එන්නේ නැහැ. $3යි ප්‍රොෆිට් එන්නේ. එතකොට ඒ හින්දා මේ ඒ ගාණක් වැඩක් නැහැ. එතකොට මේ $10ට වඩා ටිකක් වැඩිපුර ගාණක් ඔයා දාන්න ඕනේ. ඔයා සාමාන්‍ය $10ක් ඔයාගේ ටාගට් එක බලන්න. ඉතින් හරි. ඔයාගේ ටාගට් එක ගන්න තමයි මේ හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ටිකක් වැඩිපුර දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොකද ස්ටොප් ලොස් එක සාමාන්‍ය හෙන පොඩි. ඒතකොට $1 වගේ නේ යන්නේ. ඒතකොට මේක වැදුනොත් $10ක් දාපු කෙනෙක්ට ඒකෙත් යන්නේ කියන්නේ ROI එක 110ක්. එතකොට ට්‍රේඩර් දාපු ගානේ 110 කියන්නේ $1 වගේ තමයි නැති වෙන්නේ. එතකොට ඔයා $30ක් දානවා නම් $3ක් වගේ ගාණක් ඔයාට නැති වෙනවා. හරි. ඒකත් මේ පැත්තත් බැලන්ස් කරගන්න ඕනේ මේ ඔයාලා. හරි තේරෙනවද? එතකොට දැන් මේ වගේ එකක් ගත්තොත් ඒ කියන්නේ ස්කැල්පින් වල අපි ටිකක් වැඩිපුර කොස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ටිකක් වැඩිපුර ලෙවරේජ් එකක් අපිට යූස් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ස්විං ට්‍රේඩ් ගත්තම මේ දැන් ටාගට් එක ටිකක් ලොකු වෙන්නේ. එතකොට මේ 107.82. එතකොට ඔයාලට තේරෙන්න ඕන $10ක් දැම්මොත් මෙතන ප්‍රොෆිට් එක එන්නේ $7යි. මේ සම්පූර්ණ ටාගට් එක අපි මේක 8ට අදමු 8යි. හරි. එතකොට $10ක් දැම්මොත් $8යි එන්නේ ප්‍රොෆිට් එක. එතකොට තව දෙකක් මදි. ඒ හින්දා ඔයාලට පුළුවන් ඩොලර් සාමාන්‍ය 15 හරි ඒවා $10ක් කම්ප්ලීට් වෙන විදිහට මේක ඇඩ්ජස්ට් කරන්න. සාමාන්‍ය 13ක් විතර මේ ට්‍රේඩ් එකට දාගත්තා නම් හරි. තේරෙනවද? ඒතර එකම 10x leverage එක. එහෙම නැත්නම් $10 දාන leverage එක සාමාන්‍ය ටිකක් 12 13 වගේ කරගත්තත් අවුලක් නැහැ. තේරුණේ? අන්න ඒ වගේ. එතකොට මේක ගත්තොත් සිග්නල් පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා මේ ගණන් ගන්න එපා. මේ පොඩ්ඩක් ඩයලොග් වල මොකක් හරි ඉෂුව එකක් තියෙනවා. right. ඊට පස්සේ දැන් මේක ගත්තොත් 116 සමහරට ටාගට් එක මීටරට ටිකක් ලොකු වෙන්න පුළුවන්. ඒතකොට 116ක් කියලා කියන්නේ අන්න ඔයා $10ක් දැම්මොත් ඔයා $16ක ප්‍රොෆිට් එකක් එනවා. අන්න. එතකොට අවුලක් නැහැ. ෂේප්.
ඔයාට කැමති 16 ඕනේ මට 10යි ඕනේ කියලා. එතකොට ස්ටොප් ලොස් එක වදිනවනේ. එතකොට ඩොලර් 5ක්ම නැති වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක ටිකක් අඩු කරලා සාමාන්‍ය ඩොලර් 8ක් 7ක් විතර දාන්න. එතකොට ඔයාගේ මේ ටාගට් එක ගියාම ඔයාට එකට එකක් එන විදියට කියන්නේ ඩොලර් 10ක්. ඒක අර ඔයා පොඩි ප්ලෑන් එකක් හදා ගන්න. හරි. ඔයාගේ ROI එක සාමාන්‍යයෙන් ඔයා කීයද බලාපොරොත්තු වෙන්නේ ROI මම සාමාන්‍යයෙන් ගත්තොත් ට්‍රේඩ් එකක ඩොලර් 40ක් 50ක් සමහර දවස් දෙන 100ක් දාන අවස්ථා තියෙනවා. දැන් මගේ ට්‍රේනින් ප්ලෑන් එක අනුව මගේ ට්‍රේඩ් කරන දවසට සාමාන්‍යයෙන් මම අනිවාර්යෙන් ඩොලර් 40ක් හොයන්න ඕනේ. ඒක තමයි මගේ තියෙන ටාගට් එක. ඒතකොට ඩොලර් 40ක් මම හොයන්න නම් ස්කැල්ප් එකක් අරගෙන මේ වගේ පොඩි ටාගට් එකක් තියලා මම ට්‍රේඩ් එක දැම්ම මට ඩොලර් 40ක් එන්නේ නැහනේ. ට්‍රේඩ් එක දැම්මම ස්විං ට්‍රේඩ් එක දැම්ම ඩොලර් 40ට කිට්ටු වෙන ගානක් තමයි එන්නේ. අර මේක 10 නම් තියෙන. දැන් මේක නම් 10 තියෙන්නේ. මේක නම් සම්පූර්ණ ගානම ආවා. හරි. එතකොට ඒකත් එක්ක දැන් මේ සයිස් එකත් එක්ක අපි බලන්න ස්ටොප් ලොස් එකට එන්න පුළුවන් ද ප්‍රවණතාවයක් තියෙනවද කොහොමද කියලා. හරි. එතකොට මේක මම දෙද්දිම කිව්වා මේ අපිට එන්ට්‍රීස් 3ක් තියෙනවා guys. ඒ හින්දා චුට්ටක් බලන් ඉමුයි කියලා. දෙවෙනි එන්ට්‍රි එක අපිට සෙට් වෙච්ච ඉන්න තමයි අපි යම්කිසි රිස්ක් එකක් අරන් දාමු. එතකොට ඔයාලට පේනවාද පොඩි ස්ටොප් ලොස් එකක් තියෙන 1%. 1.67ක. එතකොට මේක හරි ඉවක්වත් වැදුනොත් අපි ඊළඟ ලෙවල් එකකින් තමයි අපි ට්‍රේඩ් එකක් පර්චේස් කරන්නේ. එතකොට මෙතනත් ඒ වගේ සෙනාරියක් තමයි මෙතනත් උනේ. මම තීරණය කරා නෑ මේක එන්නේ නෑ මෙතන කන්ෆර්මේෂන්ස් තියෙනවා. ඒකට මම කොයි එකටද කියලා මේ පොයින්ට් එකට වඩා පොඩ්ඩක් යටට වෙන්න තමයි ස්ටොප් ලොස් එකක් තියලා තියෙන්නේ. ඒකට ස්ටොප් ලොස් මම කිව්වා ස්ටොප් ලොස් TP අපිට තියන්න වෙන්නේ අපේ chart එක අනුව අපේ ටෙක්නිකල් ඇනලිසිස් එක අනුව. හරි. ඒකට ඔයාලා දැන් තේරෙනවනේ. ඒකට ඔයා බලන්න ඕන ඔයාගේ ටාගට් එක කොච්චරක් තියෙනවද කියන එක. ඒක ටාගට් එකට කොච්චරක් තියෙන එක සාපේක්ෂව බලන ලෙවරේජ් එකත් එක්ක ඔයා ට්‍රේඩ් එකට දාන ගාන. එතකොට ඒ ට්‍රේඩ් එකට දාන ගාන ලෙවරේජ් එකත් එක්ක ඔයා කැල්කියුලේට් කරන්න ඕනේ. ස්කැල්ප් එකක් දුන්නොත් මට මේ ගාන කවර් කරන්න මම ට්‍රේඩ් එකට කීයක් දාන්න ඕනද? ස්විං ට්‍රේඩ් එකක් දුන්නොත් කීයක් දාන්න ඕනද? ඩේ ට්‍රේඩ් එකක් දුන්නොත් කීයක් දාන්න ඕනද කියලා. ඉතින් එහෙම හිතලා තමයි දාන්නේ. මේක හැම වෙලේම අපිට ඇන ඕගොල්ලන්ට කියලා දෙන්න බෑ. මේක ටිකක් පොඩ්ඩක් ප්ලෑන් එක A4 ගොලයක් එහෙම අරගෙන පොඩි කඩු සටහනක් ගහලා ඔයා ටිකක් තීරණය කරනවා. ඔයා කැපිටල් එක මෙච්චරක් තියෙනවා. මේ කැපිටල් එක ගන්නවා මම මෙච්චර මේකට කියන්නේ නිකන් ලියා ස්කැල්ප් යන්න මෙන්න මේ ගාන දාගන්න. ෆික්ස් ගානක් ගන්න. මොකද එකපාරට මේ වැඩි කර යන දැන් අද ඔයා ස්කැල්ප් එකක් දුන්නම ඩොලර් 10ක් දාන්න. ඊළඟ ස්කැල්ප් එකේ ඩොලර් 15ක් දාන්න. එහෙම දාන්න යන්න එපා. එතකොට හදිස්සියකට කර්මයට ටිකක් වැඩිපුර ගානක් දාලා තියෙන වෙලාවක ස්ටොප් ලොස් එකක් එකපාරට ඇවිල්ලා වැදුනොත් ඒ පාර වාට අර රිස්ක් එක වැඩි ටික ලොකු ගානක් යනවනේ. එහෙම බෑ. ඔයාට සාමාන්‍ය ඒක කියන්නේ පොඩි වොලට් එකක් නම් හිම පරිස්සමෙන් වැඩේ කරන්න ඕනේ. මොකද මැනේජ්මන්ට් එක තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. හරිද? මොකද ලොකු ගානක් දාලා පොඩි කැපිටල් එකක් තියෙන කෙනෙක් සාමාන්‍ය ලොකු ගානක් දාලා ටිකක් එකපාරට ටිකක් ඩොලර් 7ක් දාන ඩොලර් සාමාන්‍ය 100ක් තියෙන කෙනෙක්ට ඩොලර් 10ක් 15ක් නැති වෙනවා කියලා කියන්නේ එක ට්‍රේඩ් එකකින්. ඒකට සාමාන්‍ය ටිකක් එච්චර හොඳ නෑ ඇත්තටම. හරි ඩොලර් 100ක් තියෙන කෙනෙක්ගේ account එකකින් ඩොලර් 10ක් loss වෙනවා කියලා කියන්නේ stop loss එකක් කරලා ඩොලර් 10ක් stop loss එක වදිනවා කියලා කියන්නේ සාමාන්‍ය ටිකක් හොඳ නැහැ. හරිද? හැබැයි ඩොලර් 3ක් 2ක් ඒ වගේ ඩොලර් 3ක් 4ක් වගේ සාමාන්‍යයෙන් අවුලක් නැහැ shape. හරි. හැබැයි 10ක් වගේ කියලා කියන්නේ 10ට වඩා වැඩි වෙනවා කියලා කියන්නේ ගොඩක් භයානකයි. හරි. ඒ හින්දා මම හිතනවා ඔයාලට මේ දල අදහස ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් try එකක් දෙන්න ස්කැල්ප් නම් ටික වැඩිපුර cost එකක් දාන cost එකකින් වැඩි කරන්න බැරි නම් ඔයාලා leverage එකෙන් වැඩි කරන්න. හැබැයි මම අර කිව්වා වගේ liquidation price එක කොහෙටද එන්නේ කියන එක බලන්න ඕනේ. මොකද liquidation price එක මේ stop loss එකෙන් ඇතුලෙන් උඩට ආවොත් ඒක ප්‍රශ්නයක්. හරි එතකොට ඔයාලට වැඩිපුර USDT add කරලා ඔයාට stop loss එකට එපාර ගේන්න වෙනවා liquidation price එක. එතකොට එහෙම වුණොත් ඔයා trader දාපු සම්පූර්ණ ගානම නැති වෙලා යනවා. liquidate වෙනවා කියලා කියන්නේ trader දාපු සම්පූර්ණ ගානම නැති වෙලා යනවා කියන එක. stop loss එක වදිනවා කියලා කියන්නේ trader දාපු සම්පූර්ණ ගාන නැති වෙලා යන්නේ නැහැ. trader දාපු ගාණෙන් යම් කිසි percentage එකක් නැති වෙනවා කියන එක තමයි ඔය තියෙන්නේ. හරි. ඒ හින්දා මෙන්න මේ category තුන තමයි අපේ සාමාන්‍ය focusing එකක් තියෙන්නේ. ඉතින් මේක බලන්න. හරි. ඒතර scalp එක කිව්වොත් සාමාන්‍ය යම් කිසි පොඩි කාලයක් ඇතුළත trade එකේ entry එකක් අරගෙන profit එකක් අරගන්න ඕනේ. ඊට පස්සේ swing trade එකක් ගත්තම සාමාන්‍ය පැය කිහිපයක් යන්න පුළුවන්. සමහර දවස් තියෙනවා මම පැය ගානකින් බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක. නමුත් දවස් දෙකක් විතර ගිහලා තමයි ටාගට් එකට යන අවස්ථා තියෙනවා. ඒක සාමාන්‍ය ටිකක් වෙන කොමන් දෙයක්. ඩේ ට්‍රේඩ් එකක් ගත්තම සාමාන්‍යයෙන් සති ගාන සති දෙක තුන මාස දෙක තුනක් විතර යන දේ. මගේ XRP එක මම හිතන මාස 6ක් මම හෝල් කරන් හිටියා. ඉතින් 0.5 ඉඳගෙන හෝල් කරගෙන හිටියා. ඉතින් අන්තිම 2.0 ගානක් වලින් තමයි එක්සිට් වුණා. ඊට පස්සේ ෆියුචර් ට්‍රේඩ් නම් ඔක්කොම එක්සිට් වුණා. ස්පොට් එකේ ඩොලර් 800 ගානක් ප්‍රොෆිට් එකක් කියලා තිබ්බා. ඒකත් ඔක්කොම එක්සිට් වුණා.
මේ හරි නමුත් නැවත ඒ ආපු ප්‍රොෆිට් එක යම් කිසි පොඩි percentage එකක් මම නැවත XRP ස්පොට් එකේ දැනට මේකට බයි කරලා තියෙනවා හරි ඒක මං හිතන්නේ 1.9 ද ඔය තමයි බයි කරලා තියෙන්නේ හරි ඉතින් ෆියුචර් ට්‍රේඩ් එකක් නම් XRP එකේ ලඟ වෙන්නේ නැහැ හරි ඉතින් තේරෙනවනේ මං කියන දේ ඉතින් මෙන්න මේක ඊළඟ ලොකුම ගැටලුවක් වෙලා තිබ්බා ඉතින් හින්දා බලන්න හරි මේ හැම වෙලෙම ROI එකත් එක්ක බලන්න ROI 130යි මෙතන ඇචීව් වෙන්නේ. ඒතර 130ක් කියලා කියන්න ඔයා ට්‍රේඩ් එකට දාන්න $10ක් නම් $3ක් තමයි ඔයාට එන්නේ. ඉතින් ඒක මදි ඇත්තරම. ඒ හින්දා ඔයාට මේක $30ක් වගේ ඔයාට පර්චේස් කරා නම් හරි කියන එක තමයි මම කියන්නේ. හරිද? ස්විං ට්‍රේඩ් එකක් නම් එකවා බලන ටාගට් එක සාමාන්‍යයෙන් 110 තමයි මම සාමාන්‍යයෙන් දෙන්න උපරිම උත්සාහ කරනවා. මෙතන ගත්තා 110යි. එතකොට ඔයා ට්‍රේඩ් එක $10ක් දැම්ම නම් ROI 100ක් එනවා කියලා කියන්නේ. ලෙවරේජ් එක 10න් දාලා එතකොට ඔයාලට දාපු ගාණක් ඇවිල්ලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ROI එක ඩේ ට්‍රේඩ් එකක් ගත්තම ඩේ ට්‍රේඩ් එක මෙතන 116යි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් $10ක් ඕන නම් 10ක් දාන්න ප්‍රශ්නයක් නැහැ. මේක ස්ටොප් ලොස් එක 105ක් තියෙන ඉඳලා එහෙම නැත්නම් වාටියක් ස්ටොප් ලොස් එක ටිකක් මේක සමාජයට 1% 2% එන අවස්ථා තියෙනවා අපේ සිග්නල්ස් වල ඩේ ට්‍රේඩ්ස් වල. එතකොට ඒ වලට සාමාන්‍ය $15ක් 20ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එතකොට සාමාන්‍ය ස්ටොප් ලොස් එක සාමාන්‍යයෙන් 105ට වඩා යනවා නම් එතන චුට්ටක් මැනේජ් කරලා දාන්න. මොකද හදිස්සියකට ස්ටොප් ලොස් එකක් ඇවිල්ලා වැදුනොත් ඔයගොල්ලන්ට ඒක දරා ගන්න පුළුවන් ගාණක් තියෙනත් ඕනේ. ඒක සාමාන්‍යයෙන් ලොකු ගාණක් වෙන්නත් බෑ. හරි. ඉතින් එහෙම තියනවා. ඉතින් හින්දා ඔයගොල්ලෝ ඒසික පොඩ්ඩක් අවබෝධයක් ගන්න. හොඳම දේ තමයි ෆික්ස් කරගන්න. ඔයා වෙනම අටසටහනක් ගහලා ස්කල්ප් එකක් දුන්නොත් මෙන්න මේ විදියට ස්විං ට්‍රේඩ් එකක් දුන්නා මම මේ විදියට ඩේ ට්‍රේඩ් එකක් දැම්මත් මෙන්න මේ විදියට දානවායි කියලා ඔයා චුට්ටක් පොඩි මේ කොලයක් අරගෙන පොඩ්ඩක් ලියාගෙන තියාගන්න. ඒතකොට ලේසි. ඒතකොට හද ඉන්නවනවක් නැහැ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ බලමු. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ යාළුවන්ට මේවා ෂෙයා කරන්න. නිකන් දෙන දේවල්. බයි. එන හැමෝටම ජය වේවා.